Hello Sparkly lovers, welcome back to my channel Sparkly Tiana. ඉතින් අද අපි හදන්න යන්නේ රසම රස පේස්ට්‍රි එකක්. මේ පේස්ට්‍රි එක ඔයාලා ගෙදර ඉන්න දවසට එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි පාටි එකක් කවුරු හරි අමුත් එක ආපු දවසට හරිම ලීසියෙන් විනාඩි 10ක් 15ක් ඇතුළත හදා ගන්න පුළුවන් පේස්ට්‍රි එකක්. මේ තියෙන මේ පේස්ට්‍රි එක ඉක්මනින් හදා ගන්න පුළුවන් රහස අපි මෙන්න මේ ඩෝ එක පේස්ට්‍රි ඩෝ එක තමයි පාවිච්චි කරන්නේ පේස්ට්‍රි එක හදා ගන්න. අපි ඩෝ එක ගෙදරම හදනවා නම් ඒකට තව වැඩිපුර කාලයක් යනවා. හැබැයි ඔයාලට මේ වගේ පේස්ට්‍රි ඩෝ කඩෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක හරිම ලේසියෙන් කෙටි කාලයක් ඇතුළත රසම රස පේස්ට්‍රි එකක් ගෙදරම හදා ගන්න පුළුවන්. මේ පේස්ට්‍රි ඩෝ එකේ ග්‍රෑම් 800ක් එනවා. ග්‍රෑම් 400 පැක් දෙකක් විදිහට. ඉතින් එක ඩෝ එකක් ග්‍රෑම් 400යි. මේ ඩෝ එකෙන් සාමාන්‍ය ලොකු පේස්ට්‍රි 6ක් හදා ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ පැක් එකෙන් පේස්ට්‍රි 12ක් හදා ගන්න පුළුවන්. ඉතින් මේක ෆ්‍රීස් කරලා තියෙන නිසා අපි හදන්න විනාඩි 40කට විතර කලින් එළියේ තියලා තියන්න ඕනේ. මේ තියෙන පේස්ට්‍රි ඩෝ එකට අපි පේස්ට්‍රි එක මැදට දාන මිශ්‍රණය. මේක මම හදාගත්තේ සැමන්, ඒ වගේම කැරට්, අල, ලූණු, මිරිස් ඔය වගේ දේවල් දාලා ටෙම්පරාදුවක් විදිහට. මේක ඔයාලා සාමාන්‍යයෙන් කට්ලට් එකක්, පැටිස් එකක් හදද්දී මැදට දාන මිශ්‍රණය විදිහට හදා ගන්න පුළුවන්. ඒකත් තම තමන්ගේ රස අනුව ඔයාලා කැමති විදිහට හදා ගන්න. ඒ වගේම මේ පේස්ට්‍රි එක හදද්දී ඔයගොල්ලන්ට පිටි ටිකකුත් ඕන වෙනවා. අපිට පිටි ටිකක් ඕන වෙන්නේ මේකේ අපි ඩෝ එක අපිට අවශ්‍ය විදිහට කපාගෙන පේස්ට්‍රි එක හදාගද්දී ඇලෙන ගතිය නැති කරගන්න පිටි පොඩ්ඩක් පාවිච්චි කරන්න ඕනේ. ඒත් එක්කම මං oven එකේ tray එක අරගෙන ඒකට බේකින් පේපර් එකක් දාලා ඒක වෙනම ලෑස්ති කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට කොටු කෑලි කපාගෙන තමයි මම පේස්ට්‍රි එක හදාගන්නේ. ඒ වගේම අර පැටිස් එක හදද්දී ගෑරප්පුවෙන් සීල් කරන විදිහට මම ගෑරප්පුවක් පාවිච්චි කරලා මේ වගේ සීල් කරගත්තා. ඒක ඔයාලා කැමති විදිහ. මේක පර්ෆෙක්ට්ම පේස්ට්‍රි නෙමෙයි. හැබැයි හරිම ලේසි මේ විදිහට හදාගන්න එක. ඉතින් ඒක තම තමන්ගේ කැමැත්ත අනුව තමන් කැමති ෂේප් එකකට හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ විදිහට පේස්ට්‍රි එක හදාගත්තට පස්සේ ඔයාලට බිත්තරයක් අරගෙන අපිට මේ බිත්තර සාරුවක ඕන වෙනවා පේස්ට්‍රි එක උඩින් තවර ගන්න. එතකොට තමයි අපි මේක oven එකේ දාලා බේක් කරද්දී අර ලස්සන golden brown කලර් එකක් එන්නේ. ඉතින් මේ විදිහට බිත්තර සාරු පේස්ට්‍රි එකේ ගා ගන්න ඕනේ. දැන් අපි හදාගත්ත පේස්ට්‍රි ටික oven එකට දාන්න ready. අපි මේක oven එකේ දාලා golden brown කලර් එක වෙනකන් oven එකේ තියන්න ඕනේ. oven එකට දාගත්තට පස්සේ මම මේ පේස්ට්‍රි ටික වෙලාවකින් උඩ තියෙන tray එකට මාරු කරගන්නවා. එහෙම කරාම පේස්ට්‍රි එකේ දෙපැත්තම එකම විදිහට එක ගානට ලස්සනට golden brown කලර් එකෙන් බේක් වෙලා එනවා. මෙහෙම oven එකේ තියලා අපිට අවශ්‍ය ප්‍රමාණයට බේක් වුණාට පස්සේ පේස්ට්‍රි ටික එළියට ගන්න පුළුවන්. පේස්ට්‍රි එක මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ රස බලන්න. ඉතින් thank you so much මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාට. අමතක කරන්න එපා Sparkly Tiana YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් comment කරන්න. thank you so much මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.